රජයට මතක් කර සිටිනවා අපිට අවශ්‍ය වෙන්නේ මේ ප්‍රශ්නයට ගැටුමක් නෙමෙයි අපිට අවශ්‍ය මේ ප්‍රශ්නයට උත්තර මේ ගැටලුවට විසඳුමක් විශේෂයෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ අපේ රටේ පාසල් පද්ධතිය තුල තිබෙන ගුරු හිඟයට විසඳුමක් හැටියට 16600ක් ගුරු සංවර්ධන නිලධාරීන් අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට කළා තිබෙනවා. ඒ අයට ලබා දිය යුතු විසඳුම පිළිබඳව අධිකරණය තුල සමත කරන තීන්දුවකුත් ඇවිල්ලා තියෙනවා. ඒ තමයි වසර 3ක් තුල පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක ක්‍රියාත්මක කරන තුරු දෙක ශ්‍රේණියේ අභ්‍යාසලාභී ගුරුවරුන් හැටියට ගුරු සේවයට මේ 16600 අන්තර්ග්‍රහණය කිරීම. ඇයි මේ දේ කරන්නට බැරි? ඇයි මේ දේ කරන්නට කටයුතු නොකරන්නේ? මේ අය සුදුසු ඡන්ද කාලයට තමන්ගේ ඡන්ද ලබා ගැනීමට පාවිච්චි කිරීම පමණද? ඡන්ද ලබාගත්තු එක ප්‍රශ්නයක් නැහැ. අඩුම ගානේ ඡන්ද ලබා ගත්තයින් පස්සේ විසඳුම ලබා දෙන්නට. ඒතර කාටවත් කියන්න බෑ පුරප්පාඩු නැtei කියලා උපාධිධාරීන්ට කතරම් පුරප්පාඩු තිබෙනවද කිව්වොත් රැකියා විරහිත උපාධිධාරීන් 35000ටත් මේ 16600ක් වන ගුරු සංවර්ධන නිලධාරීවරුන්ට පුරප්පාඩු තියෙනවා 50000කට වැඩි. පාසල් ශාස්ත්‍රයේම තියෙන පුරප්පාඩු රසක්. ඉතින් වසර ගණනාවක් මුළුල්ලේ දහදුක් විඳලා අභියෝග මැද්දේ දුක්ඛම් කටළු රසක් මැද්දේ මේ ගුරු සංවර්ධන නිලධාරීන් ඉටු කරපු සේවාව මේ ශනිකව ජනාධිපතිවරණය මහමැතිවරණය පළාත් පාලන මැතිවරණය අවසන් වුණු විගසමයි. මං අහන්නේ මේ අයව මෙහෙම අමතක කරලා දාන්න. මේ අයව මෙහෙම කොන් කරන්න. පැත්තකට වීසි කරලා දාන්නට. මට රජයෙන් අහන්න දෙන එක දෙයයි. හිතක් පපුවක් නැද්ද? මේ හදවතේ තෙතමනයක් නැද්ද? කාරුණිකව රජයෙන් ඉල්ලීමක් කරනවා. දැන්වත් පොඩ්ඩක් හරි හිත උණු වෙලා මේ 16600කගේ ප්‍රශ්නයට විසඳුම් ගැන ආයේ වෙන කමිටුව අවශ්‍ය නැහැ. වෙන විශේෂඥ කණ්ඩායම අවශ්‍ය නැහැ. වෙන සාකච්ඡාවක් අවශ්‍ය නැහැ. සමත කරන තීන්දුව ක්‍රියාත්මක කරන්න දෙක ශ්‍රේණියට අන්තර්ග්‍රහණය කරලා අභ්‍යාසලාභීන් හැටියට වසර 3ක් ඇතුළත පෝස්ට් ග්‍රැජුවේට් ඩිප්ලෝමා එක ක්‍රියාත්මක කිරීමේ ඒ විසඳුම ලබා දෙන්න. ඒ වෙනුවෙන් වැඩේ කෙරෙනතුරු අපි අනිවාර්යයෙන්ම අරගල කරනවා. මේ සටන අපි නතර කරන්න.